ඔය පැරණිම අභිමානවත් වූ මෙතන දෙක. ඒ අභිමානවත් ගමන වගේ තවත් අභිමානයක් සටහන් කරන්නට සූදානම් වෙනවා. ඒ බඩුව මහාවිද්‍යාලය ධර්මදූත විද්‍යාලයත් අතර ප්‍රථම ඕව මහා ටිකට් සංග්‍රාමය ආරම්භ වෙලා තියෙනවා. එවන් වූ අතීතයක ඉතිහාසයකට උරුමකම් කියන්නේ 75 වන ඕව මහා ටිකට් සංග්‍රාමය 2025 වර්ෂයේ පවත්වාගෙන සියලු කටයුතු සූදානම්. අපේ අවස්ථාව උදාහරණ දෙන්නේ 75 වන ඕව මහා ටිකට් සංග්‍රාමයේ උත්සවයේ මෙතනදී මාධ්‍යයට නිරාවරණය වන අවස්ථාව අද දවසේදී ඔබ සමගියේ ශ්‍රී ලංකාවේ කලාපකරණ විශේෂම ඕව මහා විද්‍යාලයේ ධර්මදූත විද්‍යාලයේ අපි ආරාධනා කරනවා මෙතනදී 75 වන ඕව මහා ටිකට් සංග්‍රාමයේ උත්සවයේ නිරාවරණය කිරීම සඳහා 1967 දී ආරම්භ වුණු මගේ පාසල මිෂනරි අධ්‍යාපන ක්‍රමයේ යටතේ තමයි මුලින්ම ආරම්භ වුණේ. ඉතින් දැනට දීර්ඝ ඉතිහාසයක් තියෙන එක 100 වර්ෂයක 158ක ඉතිහාසයක් තියෙන පාසලක් විදිහට මේ ඌව මහා විද්‍යාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම මේ ක්‍රිකට් සංග්‍රාමයේ පටන් ගන්න මේ වර්ෂයේ 75 වෙනි ක්‍රිකට් සංග්‍රාමය තමයි මේ පාසල් දෙක අතර පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් මෙතෙක් තිබුණු තරගවලින් පාසල් දෙකම ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා යම් අවස්ථාවල. ඉතින් ඒක මම කියන්න ඕනේ එකම පාසලක් නෙවෙයි පාසල් දෙකම යම් අවස්ථාවන් වලදී කියන්නේ වර්ෂ ධර්මදූත විද්‍යාලය වගේම ඌව මහා විද්‍යාලයක් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා මේ කාලවකවානුවේ. ඉතින් මෙවරත් අපි ඉතාමත් සාර්ථක ලෙස මේ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සියලුම දරුවන්ට තමන්ගේ තරග නිවැරදිව කරලා නීති රීති වලට යටත්ව හරි විනිශ්චයට යටත්ව කටයුතු කරලා ජයග්‍රහණය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදූත විද්‍යාලය කියන්නේ ලංකාවේ ආරම්භ කරපු මුල්ම බෞද්ධ පාසල් පහින් එකක්. අවුරුදු 134ක අභිමානවත් ඉතිහාසයක් තියෙන පාසලක්. විද්‍යාලය ආරම්භ කරලා තියෙන 1991. ඉතින් ඒ 91 ආරම්භ කරපු විද්‍යාලය ලංකාවේ තාමත්ම හොඳ නමක් තියාගෙන තියෙන හොඳ ඉතිහාසයක් තියෙන හැමතින්ම ලංකාවේ කීර්ති නාමයක් දිනාගත්ත පාසලක්. ඉතින් මේවර අපි මේ ඌව මහා සංග්‍රාමයේ පවත්වන්නේ 75 වෙනි වතාවට මේ තරග මාලාවේ මූලිකම ආරම්භය සිද්ධ වෙලා තියෙන 1920 දී මේ විශේෂ අවස්ථාවක් 75 වෙනි ඌව මහා සංග්‍රාමයේ පවත්වන අවස්ථාවේදී අපේ දරුවෝ මේ වෙනකොට අපේ කණ්ඩායමේ නායකයා කුසල්විල් සත්තිදුත් පුතා අපේ කණ්ඩායමේ කුඩා ක්‍රීඩකයෝ ඉන්නේ ඒ වුණාට ශක්තිය හොඳ පොහොසත් දරුවෝ ටිකක් විනයානුකූලව අපේ කවුරු ශමිල මිනිසේකරයටදී මහත්මයාට තාමත් හොඳින් විනයානුකූලව පුහුණු වෙලා ක්‍රීඩාවට සූදානම් ඉන්නවා. ඉතින් මේ වෙනකොට අපි ක්‍රිකට් වලින් විතරක් නෙමෙයි විශේෂ සමගාමී ක්‍රියාකාරකම් හැම අතින්ම ක්‍රීඩා හොකි ඒ වගේම මල්ල ක්‍රීඩා හැම අතින්ම ලංකාවේ ඉහළින්ම නම තියාගෙන පාසලක්. ඉතින් අපි ඒ වගේම ක්‍රිකට් වලට විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ සියලුම කටයුතු අපිට සංවිධානය කරන්න අපිට උදව් කරන්න අපේ ආදිශිෂ්‍ය සංගමයේ සියලුම නිලධාරීන්. ඉතින් මේවර පවත්වන මේ ක්‍රිකට් සංග්‍රාමය කිසිම ගැටලුවකින් තොරව දරුවෝගේ සියලුම හැකියාවන් උපරිම විදිහට වර්ධනය කරලා පාසල් දෙකේම සුබතත්වයේ තිබුණටත් වඩා ඉතාමත්ම හොඳ මට්ටමකට අරගෙන ඇවිල්ලා ඉතාමත්ම සාර්ථක තරගාවලියක් අවසානයේදී 30 වෙනිදා හවසට අපිට සතුටෙන් මේ වගේ විසර යන අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නිමිට පුහුණු වී
හොඳින් කරගෙන යනවා අපේ ප්‍රධාන පුහුණුකරු අමිල තරංග මහතා සමග එක්ක ඒ වගේම අප කණ්ඩායමේ නායකයා බෙජවින් අභිෂේක් තාමත්ම හොඳ ක්‍රීඩකයෙක් ඒ වගේම තුන්වෙනිව ක්‍රීඩකයෙක් උපනායකයා වශයෙන් චාන්විරකාන් ක්‍රීඩකයා ඉන්නවා ඔහු තුන්වෙනිව ක්‍රීඩකයෙක් ඒ වගේම අපේ කණ්ඩායමේ තුන්වෙනිව ක්‍රීඩකයින් 7 දෙනෙක් සිටිනවා ප්‍රධාන පන්දු යවන්නන් 3 දෙනෙක් සිටිනවා විශේෂඥ තිතිකරුවන් 4 දෙනෙක් සිටිනවා ඒ වගේම හොඳ කඩොල් රකින්න 2 දෙනෙක් සිටිනවා ඉතින් ඒ සියලු දෙනාම එකතුව තමයි අපි මේ තරඟය සඳහා මුහුණ දෙන්නේ දෙදින තරඟය ඒ වගේම එක් දින තරඟය සඳහා අපේ කණ්ඩායමේ වෙනස්කම් සිදු කරමින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ වෙනකම් පැවති සියලුම තරඟවලින් හොඳ මට්ටමකින් හොඳ ජයග්‍රහණ ලබාගෙන ක්‍රීඩකයෝ හොඳ දක්ෂතා පෙන්වන්න කරනවා ඉතින් මම හිතනවා අපි ධර්මදූත විද්‍යාලය අපේ සහෝදර පාසල ධර්මදූත විද්‍යාලයේ ඒ ක්‍රීඩකයන්ට ගේ දුර්වලතා අපි හඳුනාගෙන ඒවත් හඳුනාගෙන අපෙන් වෙන්න පුළුවන් අපේ ක්‍රීඩකයන් දෙන්න පුළුවන් උපරිම සටන දීලා ජයග්‍රහණය අපේ විද්‍යාලයේ ජයග්‍රහණය ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. මේ බිග් මැච් එක සම්බන්ධයෙන් කතා කරොත් 75 වෙනි ක්‍රිකට් සංග්‍රාමය මහත් ධර්මදූත විද්‍යාලයේ බිග් මැච් එකට සහභාගී වෙච්ච ක්‍රීඩකයෙක්. ඉතින් අපේ මේ බලාපොරොත්තු වෙන මේ ක්‍රීඩා තරගෙන් විනයානුකූල ක්‍රීඩකයන් බිහිගෙන්නට සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාකින් අපේ පළාතේ ජාතික කණ්ඩායමට යොමු කිරීම. මේ අරමුණ තමයි අපේ කණ්ඩායමේ බලාපොරොත්තු. ඉතින් අපේ මේ කණ්ඩායමේ මේ සැරේ නායකත්වයේ දරන අපේ කුසල් පුතා ගිය වර්ෂයේ ශ්‍රී ලංකාවලා තියෙනවා. ඉතින් පුතාගේ නායකත්වයෙන් තමයි මේ තරගය මෙහෙවන්නේ. ඉතින් එම ක්‍රීඩකයා පමණ අපේ ගිය අවුරුද්දේ ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්ද අනිත් සියලුම ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයන් නමුත් නාවකුණාට අපි මේ වෙන විට ජයග්‍රහණය දක්වා එම ක්‍රීඩකයන් අපි මානසිකව සහ ක්‍රීඩකත්වයේ හදලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අරමුණ තමයි මම කිව්වා වගේ මේ කණ්ඩායම් දෙකේ හොඳ ක්‍රීඩකයන් ජාතික සහ ජාත්‍යන්තර ඒ වගේම උප පළාත් කණ්ඩායම දිස්ත්‍රික් කණ්ඩායමට සකස් කර දීම. ඉතින් අපි ඉදිරියේදී හොඳ තරගයක් ලබා දෙන මේ ක්‍රීඩකයන් ඒ වගේම අපේ මෙන්න තරගයේ පැවැත්වීමේ විද්‍යාර්ථකගේ විදුල ප්‍රතිමයන් දෙපළ අපිට උපකාරයක් වුණා. ඒ වගේම අපේ ආශිස් සංගමේ ලේකම්වරු දෙපළ මෙව කණ්ඩායම් දෙකේ මෙහිමට සහ ඔවුන් උපකාර සංඛ්‍යාව කර ඒ වගේම බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ ඒ වගේම අපේ පුහුණුකරු සෑහෙන මහන්සි වෙලා කණ්ඩායම හොඳට මෙහෙවන්න ඔව් පුහුණුවීම් කටයුතු සිදු කරනවා. උදේ හවස පුහුණුවීම් කටයුතු දැන් මාස දෙකක් තිස්සේ අපි පුහුණුවීම් ආරම්භ කරලා ඉතින් මේ ඉදිරියේදී අපි හොඳ තරගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන 75 වෙනි ක්‍රිකට් තරගය මීට පැවැත් වූ තරග වලට ආත්පසින්ම වෙනත් තරගයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මගේ කණ්ඩායමේ තුන්වෙනි ක්‍රීඩකයෝ 7 දෙනෙක් සිටිනවා. මේක පන්දුවවන්න 3 දෙනෙක් සිටිනවා. ඒ වගේම දඟ පන්දුවවන්න 3 දෙනෙක් සිටිනවා. විශේෂ ක්‍රීඩකයන්ගේ යෙදෙන ක්‍රීඩකයෝ 3 දෙනෙක් සිටිනවා. මගේ කණ්ඩායමේ උපනායකයා මම මේ අවස්ථාවේදී මතක් කරනවා චාම්ගරිස්කාන් සහෝදරයා මරියම් සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම තමයි මගේ ක්‍රිකට් කණ්ඩායමේ සහෝදරයෝ මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. එකමුතුව ක්‍රීඩා කරනවා. ලස්කම් විධාවාමින් අපේ පාසලට උසලානේ රැගෙනීම තමයි අපගේ එකම අභිප්‍රාය. ඇත්තටම අපිට කණ්ඩායම් සිටිනවා. අපිට ෆාස්ට් බෝලර්ස්ලා වගේම ස්පිනර්ස්ලා අපේ මම විශේෂයෙන්ම දක්වන මගේ වයිස් කැප්ටන් අපේ අතර සිටිනවා. සෙබුදාමි අපේ නිකින වියන්ස් අපේ අතර සිටිනවා. පැවති තරගවලදී තරගවලදී අපි හොඳ දස්කම් දක්වලා තියෙනවා. 28 වෙනි කඩේ දෙතුන් කුසලානේ විද්‍යාලයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. 14 වෙනි සංග්‍රාමයේ ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඉන්නවා මගේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ. ඉතින් ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම තරගය ගැන කතා කරනකොට තරගය නියත ජය නීතයි ඒක නම් කිසිම අවිවාදයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම විසඳාගන්න මහවිද්‍යාලයට මෙවරත් අපි අරගෙන ඒ වගේම මගේ ක්‍රීඩකයෝ ගැන කතා කරනකොට මම තිතිකරුවා තුන්වැනි තිතිකරුවෝ ඒ කියන්නේ පන්දුවයින් පන්දුරකින් ඒ පන්දුර පහන දීම ප්‍රබල ක්‍රීඩකයෝ 7 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඒක පන්දුවවන්න 3 දෙනෙක් ඉන්නවා. දැන් පන්දුවවන්න 3 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ
ප්‍රබල දඟපන්දු යවන්න ඉතිකරුවෝ ගත්තොත් ලකුණු 50ට වැඩි ගානක් ඉන්නවා 8 දෙනෙක් විතර. එතෙන් අපි කුසල්ලින් ඒකට සෙනොක යතර දක්ෂතා විදිහට ඉන්න පිටිකම වශයෙන් ඒ වගේ පන්දුවල ලිකින නග පන්දුවල ප්‍රසන්තරින් වේදාස් ටිකේ කටයුතු කරනවා. ඒ වගේම ධනවත විද්‍යාලයේ විද්‍යාලතුමේ ක්‍රීඩා භාගය ආචාර්යතුමා අපේ විද්‍යාලයේ ක්‍රීඩා ගුණ සදා ප්‍රථම සහාය ලබා දුන්නා. ඒ වගේම මේ අවුරුද්දේ මේ වික්මෙට් කප් එක ධර්මදූත විද්‍යාලයට අනිවාර්ය රැගෙන යනවා. මේ සීනියර්